හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අදත් ආවා රසම රස කෑමක් අරගෙන. ඉරිඟු වලින් හදමුද රසම රස කෑමක්. එහෙනම් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම ඉරිඟු කරවල ටිකක් අරගෙන ඒකේ ඇට ටික වෙන් කරගෙන මෙන්න මේ විදිහට මම හදාගෙන තියාගන්නවා. මේවා අපි පොඩ්ඩක් බෙදලා ගත්තත් කමන්නේ නැත්තම් අමුයෙන් කඩලා ගන්න පුළුවන්. අමුයෙන් වේලලා තමයි මම මේ අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ටික ඔක්කොම එක භාජනයකට දාලා වෙන් කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි තාච්චියක් ලිපේ තියාගෙන අපි කැමති නම් මේකට තෙල් දාගන්න ඕනේ. නැත්තම් බටර් හරි කමන්නේ අපි මේක දාගෙන හොඳින් අර ටික බෙද ගන්න ඕනේ. අපිට පොප්කෝර්න් වගේ බෙද ගන්නත් පුළුවන්. නැත්තම් මේ විදිහටම බෙදගෙන අපි මේ තෙල් ටික රත් වුණාම අපි මේකට අර ඇට ටික දාලා හොඳින් රත් වෙන්න දෙන්න ඕනේ. මේ සමග මම සීනිත් ඇඩ් කරගන්නවා. ඒක අපිට අන්තිමට ඇඩ් කරගන්නත් ඕනේ. Taman කැමති විදිහට අපිට මේ ටික ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක හොඳින් වහලා තියා ගන්නවා. ඊට පස්සේ අපි කෑම එක හරි මේ බලන්නකෝ මෙන්න මේ වගේ රසමරස කෑමක් ඕගොල්ලන්ත් හදලා බලන්න. කන්න ආසයි හිතෙනවා. එහෙනම් අදට මං ගිහින් එන්න. ඕගොල්ලන් හැමෝටම තෙරුවන් සරණයි. අපිව subscribe කරන්න අමතක කරන්න එපා.